හරි මේ ඊළඟ කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. බලමු. කෙටි කාල සමාහාර සැපයුම් වක්‍රය යනු අනිකුත් කරුණු නොනස තිබියදී ආර්ථිකයේ සියලුම නිෂ්පාදකයන් විසින් එක් එක් මිල මට්ටම් යටතේ නිෂ්පාදනය කිරීමට හා ලෙවි කිරීමට අපේක්ෂා කරනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණය දක්වන රේඛාවයි. මේ ආර්ථිකයේ ඉන්න හැම නිෂ්පාදකයන් විසින්ම එක් එක් මිල මට්ටම් යටතේ විවිධ මිල මට්ටම් යටතේ නිෂ්පාදනය කිරීමට හා ලෙවි කිරීමට අපේක්ෂා කරනගෙන අලෙවි කිරීමට කැමැත්ත දක්වන බලාපොරොත්තු ඇති බලාපොරොත්තු තියෙන කැමැත්ත දක්වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය දක්වන රේඛාව භාණ්ඩ හා සේවා දක්වන සේවා ප්‍රමාණය දක්වන රේඛාව අපි කියනවා මොකද්ද? මෙන්න මේ කෙටි කාල සමාහාර සැපයුම් වක්‍රය. ඒ කියන්නේ මේක තියෙන්නේ බං නිෂ්පාදකයන්ට. කලින් කතා කරපු ඔක්කොම තියෙන්නේ කාලත පාරිභෝගිකයන්ට. මොකද ඉල්ලුමනේ. ඒ ඉල්ලුම. මේක සැපයුම. හරිද? හරි. මෙහි අනිකුත් කරුණු ගන්නේ නරස් කරන්නේ අමුද්‍රව්‍ය ශ්‍රමය ඇතුළු සියලුම යෙදවුම් වල මිල ගණන් හා සාධක බලදායිතන. අමුද්‍රව්‍ය ශ්‍රමය ඇතුළු අමුද්‍රව්‍ය ශ්‍රමය හා තියෙන යෙදවුම් වල මිල ගණන් හා සාධක බලදායිතාව තමයි මේකේ මේ මොනවද මේ අනිකුත් කරුණු කියලා කියන්නේ. දැන් සමහර ඉල්ලුමේ අනිකුත් කරුණු කියලා කියන්නේ මොනවද? අර AD සමානයි ජීදන අයිදන ඉන්ඩෙක්ස් කියලා කිව්වේ. ඒවා තමයි අනිකුත් කරුණු කියලා කියන්නේ. ඒකේ මේකේ අමුද්‍රව්‍ය ශ්‍රමයයි එතකොට ඒ සියලු යෙදුම් වල මිල ගණන් හා සාධක බලදායිතාව. අමුද්‍රව්‍ය ශ්‍රමයයි ඒ සියලු යෙදුම් වල මිල ගණන් හා සාධක බලදායිතාව තමයි අපි මේ කතා කරන්නේ. මේකේ අනිකුත් කරුණු කියලා කියන්නේ. ඒ කොහොමද අඳින්නේ එතකොට? මෙන්න මෙහෙම ගත්තා. මෙන්න මෙහෙම කරා. දැන් මතකද ඉස්සෙල්ලාගේ කතා කරේ මෙන්න මෙහෙම. ඒ ඉස්සෙල්ල එක. ඒ AD සමහර ඉල්ලුම. ඒක හිතන්න පුළුවන් දෙයක්. දැන් ඉල්ලුම එහෙමනම් සපයුම් වෙනවා. ලොකු වැඩි වුණා. පොඩ්ඩක් ඇද ගියා කමන්නේ. හරිය මේ බෑ. අන්නයි. ඔකේ. ඕනට තමයි. මේක නේ. ආනෝක. මෙතන P1, මෙතන Y1. මෙතන දාන්නේ y තමයි. මෙතන බිඳුව, මෙතන P. යාරකේ ජාතික ආදායම, මේකේ ජාතික ආදායම. අපි කියන මේකේ ජාතික නිවාරණය නිෂ්පාදනය කොහොම කරලා ආදායම. yield කියන තමයි කොහෙන් ගියත්. මෙතන පොදු මිල මට්ටම. කොහෙන් ගියත් පොදු මිල මට්ටම තමයි. නැත්නම් මිල මට්ටම කියලා කිව්වොත් හරි. මෙතෙන් අපි කියන්නේ අරකට කලින් AD. ඒ D කිව්වේ. D කිව්වේ ඩිමාන්ඩ් කියන එක. උතර මේකට ඩිමාන්ඩ් කියන්නේ ඉල්ලුම නම්. සපයුම කියන්නේ සපයුම සප්ලයි. එතකොට AS එච්චරයි. AS හරිද? AS කියන තමයි මේ කෙටි කාලීන සමහර සැපයුම් වක්‍රය. අන්න එතන පොඩි දෙයක් තියෙනවා. මොකද සමහර ඉල්ලුම් වක්‍රවල කෙටි කාලීන දිගු කාලීන කිසිය වද දුන්නේ නැහැ. ඔය සැපයුම් වක්‍රවල පොඩ්ඩක් වද දෙනවා. පොඩ්ඩක් වද දෙනවා කියන්නේ මේ කෙටි කාලීන දිගු කාලීන අන්න එහෙම පොඩි කේස් එකක් තියෙනවා. කේස් එකකුත් නෙවෙයි. ඒක ඉගෙන ගත්තා නම් චූටි දෙයක් තියෙනවා. හරි. මෙතන තියෙන P බිඳුව. මෙතන P2. හරිද? එතකොට මෙතන තියෙන්නේ y බිඳුව. මෙතන තියෙන්නේ y2. ඔච්චරයි. ඕනෝ ටික මොකක්ද කතා කරන්නේ? හරිද? ඉතින් මොකද වෙන්නේ දැන් මේකෙත් අර වගේම ආයේ අපි කියන්න ඕනේ නැහැ. අපි නිකන් මේකේ තියෙන නෝට් එකම නෙවෙයි නේද? අපි නිකන් හිතලා බලමුකෝ. මිල පොදු මිල මට්ටම නැත්නම් මිල මට්ටම P1 සිට P2 දක්වා ඉහළ යනකොට මෙන්න P1 තියෙනවා. මෙන්න P2 තියෙනවා. මොකද වෙන්නේ? y1 සිට y2 දක්වා ඉහළ යනවා. ඒතර මොකද වෙන්නේ? මේක දරනවා. මේකත් දාන්න. ඒතර මොකද වෙන්නේ? ආණ්ඩුලෝමයි. මොනලෝම හරි. එතකොට මේ එතකොට මිල මට්ටම P1 සිට P බිඳුව දක්වා යනකොට මොකද වෙන්නේ? y1 සිට y බිඳුව දක්වා මොකද වෙන්නේ? ආණ්ඩු වෙනවා. එතකොට මේක අතරින් මේක අතරින්. මේ දාන්න දාන්න එපා ඔයාලා. ඔයාලා දාන්න එපා. මේ මම නිකන් පැහැදිලිද කිව්වේ හරිද? මට පැහැදිලිද? ඔයාලට දරන්නේ මට පැහැදිලිද කියන්න බෑ. ඔයාලට මට වඩා
හොඳ මොලයක් තියෙන්න පුළුවන්. ඒක කියන්න බෑ. හොඳ ගේමක් ගන්න පුළුවන්. අපිත් මේ ගේමක් ගන්න මේ මේටි වල තියා. මේකේ තියෙනවා යන්න බලන්න නෝට් එක. පොදු වෙන මට්ටම් P එකේ සිට P එක දක්වා වැඩි වෙනවා. ජාතික ආදායම Y එකේ සිට Y එක දක්වා වැඩි වෙනවා. පොදු වෙන මට්ටම් මේ P එකේ සිට P බිඳුව දක්වා අඩු වෙන විට ජාතික ආදායම Y එකේ සිට Y බිඳුව දක්වා අඩු වෙනවා. ආන්නච්චරයි. ඉතින් සමහර සැපී වක්‍රයේ මූලික ලක්ෂණ මොනවද? අනුලෝම සම්බන්ධතාවය. මේ තියෙන අනුලෝම සම්බන්ධතාවය. ඒ කියන්නේ ඒක දිගට කියලා තියෙන මොනවද? මිල මට්ටම හා කෙටි කාලින නිමවුම් මට්ටම අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවය. මිල මට්ටම හා කෙටි කාලින නිමවුම් මට්ටම අතර අම්මට හිත මොකක්ද ඔය කරන්නේ? මිල මට්ටම හා වෙන තියෙන මේ මට්ටම හා කෙටි කාලින නිමවුම් මට්ටම හා අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවය. එක වගේ එක පාරේ යන සම්බන්ධතාවය. අර කෙටි කාල සමාහාර සැපයුම් වක්‍රයේ ධන ව්‍යවපක යුක්ත. කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. ධන ව්‍යවපක යුක්ත. ධන ව්‍යව. දැන් අපිට හිතන්න පුළුවන් මෙහෙමද? මොකක්ද? දැන් මේකට අපි කියන්නේ ධන ව්‍යවමක් නම් එතන අපි කියන ධන ව්‍යවම මේ හරිය වගේ කියලා අපි කියන ධන බෑවමක් කියලා. එතකොට නිකන් අපිට නිකන් අනිත් එකට නිකන් ඔළුවට අදහසක් කියනවා ඍණ බෑවමක් කියලා. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඒක සාමාන්‍යයෙන් මේක කියන්නේ නෑ. අර මේක මතක් කර ධන බෑවමක් කියලා අපි කියනවා. හැබැයි අරගේ බෑවම මොකක්ද කොහොමද තිබ්බේ? ඉහළ සිට පහළට බෑවමනේ. ඉහළ සිට පහළට බෑවම. ඉහළ සිට පහළට බෑවම. ආරිය අනිත් පැත්ත කාලේ තිබ්බේ ඉහළ සිට පහළට බෑවමනේ. එතකොට අපි කියනවා ඒකට ඒකට අර විශේෂ නමක් කියන්නේ ඒකෙදිම කියන ඉහළ සිට පහළට බෑවුම් මේ. මේ කියන්නේ ඉහළ සිට පහළට කියලා කිව්වොත් වැරදි. පහළ සිට ඉහළට කැතයි නිකන්. කැතයි. ධන බෑවුම්. ධන බෑවුම්. තමයි විතරද. එතන ලොකු ටිකක් දෙපා දැන් සාමාන්‍ය මේක පහළ සිට ඉහළට යනවා කියන කියන්නකො දැන් මේ පහළ සිට ඉහළට යනවා මෙන්න මෙහෙම. පල්ලෙහා ඉඳලා ඉහළට. හරි. පල්ලෙහාට එහෙම යන්නත් පුළුවන්. එහෙම යන්නත් පුළුවන්. අපේ අරක ඉල්ලුම අර විදිහට හරි මේ හරි අනිත් පැත්ත ගහලා වගේ තිබ්බනම් මේක හරිය වගේ තියෙන්න ඕනේ. අරක මෙහෙම තිබ්බනම් මේක මෙහෙම තියෙන්න ඕනේ. ඒක තමයි ලස්සන පිළිවෙල. ධන වේම කියලා කියන්නේ ඇයි? දැන් මෙහෙම තියනකොට බාහුව මට හිතන දේ මොකද්ද මට හිතෙන්නේ මෙන්න මේක. මට හිතන දේ මේ මොනෝගේ මුලයක්ද කියලා මම දන්නේ නැහැ බලන්න. මෙන්න මෙතන මිලක් තියෙනවා කියනකො. මෙතන P1 මෙතන P2 මෙතන P Y1 ට්‍රැක් එක බලන්න. හරි. පේන දාගන්න දෙන්න. දැන් මෙතන තියෙන P2. මෙතන Y2. මෙතන P3. මෙතන Y3. මොකද වෙන්නේ? ටික වැඩි වෙනවා. මේක මෙහෙම වැඩනවා. මේක වැඩි වෙනවා. මේකත් වැඩි වෙනවා. මේකත් වැඩි වෙනවා. එතකොට ඔක දෙන්නේ. මේකත් දාන මේකත් දාන. දාන කියන්නේ කියලා ඒකට එහෙම ලියන්න එපා. මේ කියන්නත් එපා එහෙම. අර මේක ටික වැඩි වෙනකොට දාන මේවක් කියලා කියනවා ඇති. කියනවා ඇති කියලා මට හිතෙනවා. හරි. ඊළඟට තියෙනවා